සමහර දරුවෝ මට කියනවා විදේශගත වෙලා අවුරුදු 5යි 6යි අවුරුදු 13යි ඒ විදිහට කරනවා. කිසිම ඉතුරුවක ඉන්ට පැල්පතක් වත් නැතිලු. අනුන්ගේ ගෙදරක තමයි ළමයි දාලා ගිහින් තියෙන්නේ. එතකොට මේ වගේ කිසිම දියුණුවක් නැති අය. එතකොට මේ වගේ ගොඩක් අය අර මද්ද්‍රව්‍යයට අර මේ ළමයි ඒ වගේ තත්ත්වවලටපත් වෙලා ඉන්නවා. අනිත් පැත්තෙන් ගත්තහම අනේක වාරයක් දුක් මහන්සිලා දුක් විඳලා ඒ ගන්න සල්ලි අපතේ අරගන්නවා. ගෙබල් දොරවල් වල කිසිම දියුණුවක් නැහැ කියලා කියනවා. එතනින් ගියපුවාම තමන්ගේ කඩසාප්පු තමන් කරන ව්‍යාපාර කටයුතු මේ වගේ කිසිම ආකර්ෂණයක් නැහැ. මිනිස්යාගේ ආකර්ෂණයක් නැහැ. දේව ආකර්ෂණයක් නැහැ. ආවට ගියාට මේවා වෙනවා. ඉතින් මේවා හරියාකාරව නිසියාකාරව කරගන්නවා නම් ඒක හරියටම බලලා කරගන්න. මොකද මේවා මුළු ජීවිත කාලයේදීම බලපාන දේවල්. තමන් දුක් මහන්සියලා සල්ලි මුදල් හොයා ගන්නවා නම් ඒක නැති වෙනවා නම් ඒකේ ඉතුරුවක් නැත්තම් ධන දාන්නේ වුණ ඉතුරුවක් කරගන්න බැරි නම් ගියක් දොරක් හදාගන්න බැරි නම් ඇත්තටම මේ විදේශගත වෙලා දුක් විඳලා ඇති වැඩකුත් නැහැ. සමහර දරුවෝ ඉන්නවා අවුරුදු 2යි විදේශගත වෙලා. මේ කට්ටිය යාන වාහන අරගෙන ඉඩකඩම් ගෙවල් දොරවල් හදාන සැප සම්පත සතුටින් ඉන්නවා. මේ වගේ තියෙනවා ගොඩක් දෝෂමාලාවල්. යක්ෂ ප්‍රේත කුම්භාන දෝෂමාල අනුන් විසින් Tamanට කරපු අනවින කොඩවින බන්ධන ඉරිපැන්නුම් ගැටපැන්නුම් නූල්පැන්නුම් මේ වගේ බොහොම જાති තියෙනවා. ඒ වගේ බන්ධන කාරණා කරලා තියෙනවා. එහෙමනම් ඒ වගේ මිදෙන්නේ කොහොමද? ඒවා අපි නැති මං ගත්තානේ කරන්නේ. සමහරු කියනවා මේ අහුවල් දේ කරලා තියෙනවා මේක කපන්න බෑ කියලා කියනවා. එහෙම කපන්න බැරි ඕන දෙයක් තියෙනවා නම් මට කියන්න. මම ඒක ඕන දෙයක්. ඒ දේ කපලා අයින් කරලා දින 4ක් ඇතුළතදී ඔය දරුවගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන විදිහට ඒ කාරණා කරලා දෙනවා දේව කාරණා. ඒ නිසා මේක කරන්න බැරි අයට කරන්න බෑ. පුළුවන් කෙනාට කරන්න පුළුවන්. මේ වගේ ගැටලු තියෙනවා ඕනෑ කෙනෙක් ඒ කවුරු හරි කිව්වනම් ගුරුනාන්සේ කෙනෙක් මට මේ දේ කරන්න බෑ මට මේ දේ කපන්න බෑ මෙහෙමයි කියලා කිව්වනම් මට කියන්න. මම මේ දේ කපලා පෙන්නන්නම්. ඒ වගේම ඕන ගැටලුවක් ලෙඩ රෝග තියෙනවා සමහර දරුවන්ට. ලෙඩ රෝග වුණත් සුවපත් කරන්න බැරි ලෙඩ රෝග නිදාංගත වෙච්ච ලෙඩ රෝග තියෙනවා නම් මම ඒවා දේව කාරණා මගින් ඔය දරුවන්ට නිට්ටාවට සුව කරලා පෙන්වන්න මම සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා ඔර දරුවෙක් ගැටලුවක් තියෙනවා මට ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න.